සුබ දවසක් වේවා මගේ හිතතුනි. නිබදව මා සමග රැඳී සිටින ඔබ සියලු දෙනාටම ස්තුතිය පුද කරන අතර මෙතෙක් මගේ මෙඩිටෝක් විත් ජයා channel එක subscribe කර නැත්නම් ඒ subscribe කර මා සමග නිරතුරුව රැඳී සිටින ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබ අප දන්න කරුණක් තමයි වර්තමානයේ බොහෝ පවුල්වල විවාහ ජීවිතවල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒට බොහෝ කරුණු බලපෑවත් පුරුෂ ලිංගික ආශාව එසේත් නැත්නම් පුරුෂ ලිංගික ශක්තිය හීන වීම මේට බොහෝ විට බලපෑම් ඇති කරන්න පුළුවන්. මම අද ඔබ වෙත ගෙනෙන්නේ පුරුෂයන් අධික ආහාරයට ගතහොත් ලිංගික ශක්තිය හීනවන දේවල් මොනවද කියලා. මම සඳහන් කළ ආහාර බහුලව පිරිමි ඔබ ආහාරයට එක් කරගන්නේ නම් ඔබගේ ලිංගික ආශාව හා ලිංගික ක්‍රියාකාරීත්වය අඩු කිරීමට ඒවා බලපාන්න පුළුවන්. මෙම ආහාර මගින් පුරුෂ ලිංගික හෝමෝනය වන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කිරීමෙන් හෝමෝන සමතුලිතතාවයට බාධා ඇති කිරීමෙන් හෝ රුධිර ප්‍රවාහයට බාධා ඇති කිරීමෙන් මම ඉහතකී ලිංගික වශයෙන් දුර්වල මට්ටමකට පුද්ගලයෙකු පත් කළ හැකි වෙනවා. මෙසේ බලපාන ආහාර ලෙස මූලිකවම සෝයා නිෂ්පාදන හඳුන්වන්න පුළුවන්. මේ මගින් ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම සහ පුරුෂ ශක්ති මට්ටම අඩු කිරීමක් සිදු කරනවා. ඊට අමතරව ඔබ අප කවුරුත් දන්න වැල්මී වල අඩංගු රසායනික සංයෝග මගින් පුරුෂ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කිරීමක් සිදු කරනවා. මීට් මගිනුත් ශරීර පුරුෂ හෝමෝනය වන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කිරීමක් සිදු කරනවා. මීළඟට මම ඔබ වෙත ගෙනෙන්න සැකසු ආහාර හා බැදපු ආහාර වර්ග. බොහෝ විට මෙම ආහාරවල අඩංගු වන්නේ ට්‍රාන්ස් මේදය හා ඉහළ සෝඩියම් මට්ටම් වන අතර එමගින් ලිංගික ශක්තියට හානි ඇති කරනවා. ඒ වගේම ශිශ්නය ප්‍රාණවත් වීමට අහිතකර එය බලපාන්න පුළුවන්. පුරුෂයන් අධික ලෙස මේද සහිත කිරි නිෂ්පාදන ආහාරයට ගැනීම මගින් ශරීර ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉතාමත් අඩු කිරීම කෙරෙහි එමගින් බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ මගින්ද පුරුෂයන්ගේ ලිංගික ආශාව අඩු කිරීමක් සිදු කරන්න පුළුවන්. මීට අමතරව අධික මත්පැන් පානය මගින්ද පුරුෂ ලිංගික ශක්තිය හීන කිරීමක් සිදු කරනවා කියලා ඔබ දන්නවද? ඊට අමතරව දුම්බීම මගින්ද පුරුෂ ලිංගික ශක්තිය ඉතාමත් හීන කිරීමක් සිදු කරනවා. සැකසූ මස් හා රතු මස් අධිකව ආහාරයට ගැනීම මගින් පුරුෂ ලිංගික හෝමෝනය නිපදවීම අඩු කරනවා සේම සුක්‍රාණු මට්ටමද නිපදවීම ඉතාමත් අඩු තත්යකට පත් කරන්න පුළුවන්. ඊට අමතරව අධික ලුණු සහිත ආහාර අනුභව කිරීම මගින් රුධිර පීඩනය වැඩිවීමක් සිදුවන නිසා පුරුෂයන්ගේ ලිංගික ආශාව මෙන්ම පුරුෂ ශක්තියද අඩු වෙලා යන්න පුළුවන්. අද මම මේ ඔබ වෙත ගෙනාවේ ස්ත්‍රී පුරුෂ කාට ඉතාම වැදගත් වන කරුණු ටිකක්. ඒ වගේ මේවා සමාජයේ බොහෝ විට කතා නොකරන නමුත් ඉතාමත් වැදගත් කරුණු. මගේ channel එක ඔබ තාමත් subscribe කර නැත්නම් ඒ subscribe කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම නිහඬ වෙනවා. ස්තුතියි.